අධ්‍යක්ෂ ජනරාල් W සුනිල් මහත්මයා වගේම අද දවසේ ප්‍රමුඛ දේශන පැවැත්වීමට සහ මේ අවස්ථාවට වටිනාකමක් අගනාකමක් ලබා දෙන්නට සම්බන්ධ වෙලා ඉන්න උදිත ලහකෝන් මහත්මයා වගේම මහාචාර්ය රුවන් ගමගේ චම්පා ලහකෝන් මහත්මිය ඇතුළු ආදරණීය ඔබ සියලු දෙනාගේම අවසර පතනවා පුස්තකාල ශාස්ත්‍රයට සම්බන්ධ සමන්ලතා මැණිකේ සහෝදරිය ඇතුළු කිහිප පොලක්ම මෙතන ඉන්නවා. ජාතික පුස්තකාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහකාර අධ්‍යක්ෂවරු ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලය වගේම ආදරණීය ඔබ සියලු දෙනාගෙනුත් මොහොතකට අවසර ඉල්ලනවා. ආචාර්ය ගුණතිලක පිළිබඳව මේ කෙරෙන සමරුව පාදක කරගෙන ශාස්ත්‍රීය දෙසුම් කිහිපයක් අද අපට අහන්න ලැබෙනවා. ඇත්තටම මම පැමිණියේ ඒවට සවන් දෙන්න. මම කොහොම හරි අද උදේ හෝරාවක් දෙකක් වෙන් කරගත්තේ ඒ දේශන වලට සවන් දෙන්න. මගේ විශාල උනන්දුවක් තිබෙන අඩවියක් තමයි පුස්තකාල විඤ්ඤාපනය කියන ක්ෂේත්‍රය. සහිත අමතරව පොතපත කියවීමට තිබෙන නොනිමි ආශාව ගැන අපි මෙතනම සාකච්ඡා කරලා තියෙනවා සෑහෙන වාර ගණනක්. ඒ නිසා මේ දේශන වලට අවකාශය තියලා මා කැමති වෙනවා ඊටාම කෙටි අදහසක් දක්වන්න ආචාර්ය යන් ගුණතිලක නැමැති මේ ශාස්ත්‍රවන්තයා පිළිබඳව ප්‍රථම කොටම ජාතික පුස්තකාලයට අපේ ප්‍රලේඛන සේවා මණ්ඩලයට මගේ ප්‍රණාමය හිමි කරන්නට ඕන. ඇත්තටම අමාත්‍යවරයා විදියට නෙමෙයි පොත්පත් කියවන්න රුචි කරන පාඨකයෙක් හැටියට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු විද්‍යාර්ථියෙක් හැටියට මම විශාල ප්‍රණාමයක් හිමි කරන්නට ඕන. මේ දැවැන්ත ශාස්ත්‍රීය බුද්ධිමය ශ්‍රමය ආචාර්ය ගුණතිලකයන් නිෂ්පාදනය කළ මේ බඳු ඇගයුමකට පාත්‍ර කිරීම පිළිබඳව මේ ශාලාවේ ඉන්න පිරිසෙහි ප්‍රමාණය අපට අදාළ වෙන්නෙම නැහැ. ඒක ඉතාම හොඳින් ගැලපෙනවා ආචාර්ය ගුණතිලකගේ ජීවිතයේ තිබුණු ස්වභාවයත් එක්ක. මේ බඳු තමා කරන කාර්යයේ ප්‍රමාණය සහ උනන්දුව ඒකට ලැබෙන ප්‍රසිද්ධිය ගැන කොහෙත්ම හිතන්නේ නැතුව කරපු ශාස්ත්‍රවන්තයෙක් හැටියටයි අපි ආචාර්ය ගුණතිලක ගැන අසා තිබෙන්නේ. ආචාර්ය ගුණතිලකයන් ලියූ පොතපත සහ ඔහුගේ ශාස්ත්‍රීය කාර්යභාරය පිළිබඳව කිසියම් ප්‍රමාණයකට ලියවිලා තිබෙනවා. සිංහල භාෂාවෙන් ලියවිලා තිබෙන්නේ තාම මන්ද වශයෙන් බවයි අපේ වැටහීම. ඉංග්‍රීසි භාෂෙන් උනත් ලියවිලා තිබෙන්නේ එතුමාගේ කාර්යභාරය ගැන මහාචාර්යතුමනි තාම මන්ද වශයෙන්. මොකද ඒකට හේතුව ඒකත් එක ස්වරූපයක් තමයි. එකක් එතුමාගේ ජීවන විලාසය, අනෙක ශ්‍රී ලංකාව කියන අපේ රට මෙවැනි නිලීනව ගිහින් තිබෙන ජනප්‍රිය නැති බලගත් විෂය ප්‍රදේශ පිළිබඳව දක්වන උනන්දුවේ හීන බව මේකෙන් පේනවා. ඒ නිසා තවමත් ඉදිරි වී තිබෙනවා අපට කාලය, විශේෂයෙන්ම පුස්තකාල ශාස්ත්‍රයේ ප්‍රාමාණිකයන් වන ඔබ සියලු දෙනාට මේ නිධානයක් වගේ මිනිස්යාගේ ජීවිතය නැවත සොයා පාදා ගැනීම ගැන ඉන් ලැබෙන ආනිසංස මෙතෙකයි කියන්නට බෑ. මම අහම්බෙන් වගේ ආචාර්ය රතන ශ්‍රී විජේසිංහ මහත්මයාණනි මේ යොමුනේ ආචාර්ය ගුණතිලක ගැන සොයන්න. එකක් තමයි මගේ පශ්චාත්තුපාදී අධ්‍යයන කටයුතු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2009 ඉඳලා 2012 දක්වා සිද්ධ වුණා. ඒ කාලේ අපි බොහොම සමීපව දන හඳුනන උදවිය මෙතන ඉන්නේ. මෙතන නැති මට උදව් කළ විශේෂයෙන්ම පුස්තකාලය අධිපතිවරු, විශේෂයෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලය අධිපතිවරයෙක් අපි මතක් කරන්න ඕන අල්විස් සර්. ඊට අමතරව රීටා රත්නායක රීටා ලියනගේ ඇතුළු මම හිතන්නේ පාඨක සේවාංශයේ කියන්නේ ඔව් ඇතුළු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ පාලනාධිකාරිය වගේම
එහි සේවය කරපු අපේ හිතාදර කාර්ය මණ්ඩලය දිසානායක හේරත්න මැණිකේ වගේ උදවිය. ඒවා අය මතක් කරන්නට හේතුව තමයි පුස්තකාලයක ජීවිතය කියන්නේ හරිම විශේෂිත අත්දැකීමක්. එහි සේවය කරන අයටත් එහි භාවිත කරන අයටත් ඒ නිසාම ඒ අයගේ සේවය සහ ගති ගුණ අපි අගය කරන්නටම ඕන. එච්.අයි. ගුණතිලක පිළිබඳව මට විශේෂිත අධ්‍යයනයක් කරලා ලිපියක් ලියන්න මඟ පෑදපු අපේ සහෝදරයා මේ සභාවේ ඉන්නවා. එච්.බී. ගුණරත්න සොහොයුරා. ඔහු තමයි ජෝර්ජ් කීට් A Life in Art කියලා එච්.අයි. ගුණතිලක ලියූ පොත සිංහලට පරිවර්තනය කළේ. කලාවෙහි නිමග්න ජීවිතයක් කියලා. ඒ පිළිබඳ කතාබහ අවදි වෙච්ච කාලය තමයි ගුණතිලකයන්ගේ ඥාතීත මිත්‍රාදීන් ගැන සොයන්න අපට උනන්දුවක් ඇති වුණේ. එතෙන්දී අතර මේ පොත පළ කරපු ආදරණීය රංජිත් දිසානායක සහෝදරයාත් ගුණරත්න සහෝදරයාත් අප ඔරුවල මහජන මාවතේ එච්.අයි. ගුණතිලකයන් අවසන් කාලයේ ජීවත් වුණු ඥාති දියණියගේ ගෙදරට ගියා. එහි තමයි තිබුණේ ගුණතිලකයන්ගේ ජීවිතයට සම්බන්ධ පොතපත සහ මතක ස්මාරක ඡායාරූප සම්භාරයක්. තවමත් ඒවා සුරැකිව එතන තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කෞතුකාගාරයක තැන්පත් විය යුතු උපභෝග පරිභෝග වස්තු හැටියට තමයි ඒවා අප සලකන්නට ඕන. එච්.අයි. ගුණතිලකයන් නිර්ව්‍යාජ බුද්ධිමතෙක් හැටියට අයින්ද්‍රිය බුද්ධිමතෙක් හැටියට ආචාර්ය විජේසිංහයන් සඳහන් කළා. ඒක ඇත්තටම නිවැරදි. මම හිතන්නේ ගුණතිලකයන් පිළිබඳ මෙතන ගුණ සමරු දෙසුමක් කරන්නට ප්‍රශස්තතම උදවිය අතීතයේ හිටියා. ඒ ඇත්තන් දැන් අප අතරේ නැහැ. මගේ මතකයේ හැටියට ඒ අය අතරේ සුදුසුම විද්වතා හැටියට මට පෞද්ගලිකව හැඟුණේ විද්වතුන් කීප දෙනෙක් ඉන්නවා. නැසී ගිය අපේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් දිවයින පත්තරයට ලියු ලිපියක් තමයි ඇත්තටම මට ගුණතිලක ගැන සොයන්න ආදරයක් ඇති වුණේ. කෙබඳු මිනිපහනක්ද නියුනේ කියන නමින් ඉයන් මියගිය මොහොතේ ගම්ලත් මහාචාර්යතුමා ලියු ලිපිය. ඊට අමතරව පේරාදෙණිය වකවානුවේ ගුණතිලකයන් ඇසුරු කළ ඔහුගෙන් ඉගෙනගත් ඔහුගේ ආනුභාව ලැබූ විශාල පිරිසක් පේරාදෙණියේ හිටියා. උපකුලපතිවරුන්ගේ සිට විශාල පිරිසක්. ඒ අතරේ මහාචාර්ය ගණනාත් ඔබේසේකරගේ ඉඳලා සී.එම්. අද්දු බණ්ඩාර උපකුලපතිතුමාලාගේ ඉඳලා විශාල පිරිසක්. අනුරාධ සෙනවිරත්නලා කේවනෝ ධර්මදාස ඇතුළු ඇෂ්ලි හල්පේ ඇතුළු විශාල පිරිසක් හිටියා. ඒ අය තමයි ඇත්තටම හොඳම උදවිය ගුණතිලක ගැන කතා කරනවා නම් කතා කරන්න. හෙන්රි ඇල්ෆ්‍රඩ් ඉයන් ගුණතිලක කියන මේ චරිතය නිසැකවම අපි ඔහුව හඳුන්වා දෙන්න පුළුවන් හොඳම විදිය තමයි මෙතෙක් මේ දිවයිනෙහි ජනිත වුණු අග්‍රේසර ශාස්ත්‍රීය පුස්තකාලයාධිපතිවරයා හැටියට ඇකඩමික් ලයිබ්‍රේරියන් කෙනෙක් හැටියට ඔහු හඳුන්වන එක හොඳයි කියලායි මට හිතෙන්නේ. මම ඊටම කෙටියෙන් සහ ප්‍රවේශමෙන් අදහස් දක්වන්නේ පුස්තකාල විඥාපන විෂය පිළිබඳ ප්‍රාමාණිකයන් ඉන්න නිසා මගේ අතින් යම් වරදක් සිද්ධ වුණොත් මේ ශාස්ත්‍රීය හැඳින්වීම් වල ඔබ අනිවාර්යෙන් ඔබේ කතාවේදී ඒක නිවැරදි කරන්නටම ඕන. එහෙම නිවැරදි කරන සුළු ගුණයක් ගුණතිලකගේ තිබුණා. පුදුමාකාර චර්යා පද්ධතියක් තිබුණු කෙනෙක්. මා ජීවිතේට ඔහු දැක කතා බහ කරලා නැහැ. අපිට අහිමි වෙනවා, මට අහිමි වෙනවා පෞද්ගලිකව ඔහු ඇසුරු කිරීමේ භාග්‍යය. ඉතින් ජීවන තොරතුරු වල ඉඳලා ඕනතරම් තොරතුරු කියවේවි ඔබේ කතා අතරේ 1922 ජනවාරි මාස 5 වෙනිදා ජන්මලාභය ලැබපු ගුණතිලක 2003 මේ මාස 23 වෙනිදා තමයි අපට අහිමි වෙන්නේ. එතුමාගේ ජීවිතය කියලා කියන්නේ ලංකාවේ නූතන ඉතිහාසය දේශපාලනික වශයෙන්ුත් ශාස්ත්‍රීය වශයෙන්ුත් සැකසෙමින් තිබූ යුගයක ඔහු ජීවත් වුණේ. ඒ නිසාම ඔහුට අවස්ථාව ලැබෙනවා විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාල සමයේ ඉඳලා. එහි නාමය පවා පරිවර්තනය වෙවි ඉදිරියට එනකොට ඒ හැම වකවානුවකම ඔහු පේරාදෙණියේ හිටපු කෙනෙක්.
ඒ නිසා ඔහුට විශාල උරුමයක් තිබුණා. ඊට අමතරව ඔහු ශාස්ත්‍රීය නැත්නම් අපේ විශ්වවිද්‍යාල අධ්‍යයනකාර මණ්ඩලවලට අයිති කෙනෙක් හැටියට සැලකෙන නිසා පුස්තකාලය අධිකාරීවරයෙක් නිසා අපේ ආචාර්ය සමිති සම්මේලනයට මහා සේවයක් කරපු කෙනෙක්. ඒක උග දෙනෙක් දන්නේ නැහැ. ඊට අමතරව 1981 ගිනිබත් කරපු යාපනය පොත්ගුල නැවත ගොඩනගන වැඩසටහනේ ආචාර්ය ගුණතිලකගේ කැපී පෙනෙන දායකත්වයක් තිබුණු බව මා දන්නවා. එතකොට 1952 වන විට ඇත්තටම ගුණතිලක හිටියේ මදුරාසි සල්සවියේ පශ්චාත්තුපාදී පාසලට සම්බන්ධ වෙලා ඒ කාලේ තමයි ලංකා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ යම් තනතුරක් නේද හිස් වෙලා තිබිලා ඒක ඇඩ්වර්ටයිස් කරන්නේ ප්‍රසිද්ධ කරන්නේ මදුරාසි ඉඳලමයි ගුණතිලක ඒකට ආයදුම් කරන්නේ ඒකට ආපු පැමිණි ගමනත් හරි විශේෂයි. ඔහු රත්මලානට ගුවන් මගින් පැමිණිලා එතන ඉඳලා කුලී මෝටර් රථයකින් කොළඹ විශ්වවිද්‍යාලයේ කොලෙජ් හවුසියට යනකොට ඉන්ටර්විව් එක ඉවරයි. ඉන්ටර්විව් එක ඉවර වෙලා තිබිලා. කෙසේ වෙතත් ඒ සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු ප්‍රධානියා කියලා තිබෙනවා. අපි මේ තරුණයාව ඉන්ටර්විව් කරමු. කාලේ එහෙම බොහොම ලතෙත් ගුණයක් තිබිලා තියෙනවා. ඒක මෙහෙයවපු කෙනාට. ඒ ගුණය නොතිබෙන්නට අපට මෙතුමා අහිමි වෙන්නට තිබුණු ඉඩකඩ මේ ක්ෂේත්‍රයෙන් අහිමි වෙන්නට තිබුණු ඉඩකඩකුත් තිබුණා. සම්මුඛ පරීක්ෂණය මෙහෙය වෙන කවුරුත් නෙවෙයි. පස්සේ කාලෙක ඔහුගේ ජීවිත කතාව The Road to Peradeniya නමින් ලියපු ලක්සරසවේ ප්‍රථම උපකුලපතිවරයා අයිවර් ජෙනින්ස්. ජෙනින්ස් මේ ලියූ ස්වයං ලිඛිත චරිතාපදානයට මේක සැලකෙන්නේ ඔටෝබයෝග්‍රැෆි එකක් හැටියට ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්නම් හැඳින්වීම ලියලා තියෙන්නේ එච්.ඒ. ගුණතිලක. හැඳින්වීම විතරක් නෙවෙයි මේ පොත බිහි වෙන්නේ නැහැ ගුණතිලක නොහිටින්නේ. එතකොට ඊට පස්සේ ඔහු ඒ තනතුරට තෝරා ගන්නවා. ඉන් පස්සේ තොරතුරු අපිට හුඟක් ඔබතුමාලා කියාවි. මේ තොරතුරු හුඟක් තිබෙනවා පොත්පත් කිහිපයක. ඒ අතරේ Unveiling of the Portrait of Mr. H.A. ගුණතිලක කියන පෙරදිග පුස්තකාලය මගින් පළ කරපු කුඩා පොත් පිංචේ හුඟක් හොඳ තොරතුරු සම්භාරයක් තිබෙනවා. ඒ පොත් පිංච මම හිතන්නේ අද දකින්න තිබුණේ නැහැ මට එළිය තියෙන මේසෙ උඩ. ඒක හුඟක් කුඩා පොතක්. ඒ පින්තූරය තමයි අපි අර මොහොතකට කලින් දුටුවේ උපාධි ලෝගුවක් පැලඳගෙන ඉන්න පින්තූරය. ඒක පෙරදිනියේ මහා පොත්ගුලෙහි කියවින් ශාලාවේ ස්ථිර වශයෙන්ම තැන්පත් කරලා තිබෙන පින්තූරයක්. ස්ටැන්ලි කිරින්දේ කියන ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා තමයි ඒ ආලේඛ චිත්‍රය ඇඳලා තිබෙන්නේ. කිරින්දේ රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාට හමු වෙලා තියෙන බව කිව්වා මම විමසනකොට. කිරින්දේ ගැන හොඳ තොරතුරු සම්භාරයක් තිබෙනවා. ආයාලයේ ගිය සිතක සටහන් කියන තිස් අබේසේකරගේ පොත කියවන්න. මොකද කිරින්දේ වගේ අය තමයි පන්නිපිටිය ධර්මපාල වගේ පාසල් වල හිටපු චිත්‍රගුරුවරු. ඒක කෙබඳු යුගයක්ද කියලා හිතෙනවා. අපි තිස් අබේසේකරලා ධර්මපාල ඉගෙන ගන්න කාලේ කිරින්දේලා තමයි ආචාර්ය මණ්ඩලයේ හිටපු ගුරුවරු. එතකොට මේ විදියටයි ගමන සකස් කෙරෙන්නේ. මහාචාර්ය එච්.එල්. සෙනවිරත්න ඔබ අහලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන මහා සමාජ විද්‍යාඥයෙක්. ආචාර්ය එච්.එල්. සෙනවිරත්න ගුණතිලක නිරතුරුව හඳුන්වලා තිබුණේ පිරුණු කලයක් හැටියට. ඔහුගේ විද්වත් භාවය. ආචාර්ය ගම්ලත් හඳුන්වලා තිබෙනවා එක වෙලාවක එයාගේ ලිපියක කියනවා පෙරදින ලක්සරසවියේ ගම්ලතුන් සිසුවෙක්ව ඉන්න කාලේ යම් කරුණු ප්‍රමාණයක් දැනගන්න ඕන වෙලා එච්.ආයි. ගුණතිලක මුණ ගැහෙන්න ගියපු හැටි. මුණ ගැහෙන්නට යන්නේ සුප්‍රකට චිත්‍ර ශිල්පී හැරි පීරිස්ගේ පොඩි හඳුන්වා දීමේ ලිපි කැවැල්ලකුත් එක්ක. එක ගිහින් දීලා හමු වුණාට පස්සේ ගම්ලත් මෙන්න මෙහෙමයි කියන්නේ. සුචරිත ගම්ලත් ශිෂ්‍ය මානවකයා යන් ගුණතිලක ඉදිරියේ හිට ගන්නවා. එතෙන් සිට සිදුවේ කුමක්ද?
ගම්ලත් කියන්නේ මෙන්න මෙහෙමයි. එතෙන් පටන් මිය යෑමට ලංවන දෙක්ම ගුණතිලකයෝ මට ගුරු දේවව විසූහ. ඔහුගේ නැත්නම් ඔවුන්ගේ මඟ පෙන්වීම මට මහඟු ඵලගෙන දුනි කියලා. එතකොට ඊට අමතරව මට මතක් වෙනවා කරුණක්. ගුණතිලක කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ පරතරටම දැනුමක් ලබා තිබුණු සුදුර්ලභ භාෂා ප්‍රාමාණිකයෙක් හැටියටයි සඳහන් වෙන්නේ. මේ කොටස් ගැන වෙනම පරීක්ෂණ කරනවා නම් හොඳයි කියලා හිතෙන්නේ. යම් වචනයකට සමාන පදයක් සොයාගෙන ගියපු වෙලාවක ගම්ලත්ම කියලා තියෙනවා මේ ගැන තවත් විද්වතුනුත් කියලා තිබෙනවා. ඒ ඉංග්‍රීසි පදයට පර්යාය පද එකක් දෙකක් ලිව්වට පස්සේ අපි ආපහු සමහර විට ඒ පර්යාය පද පුනරුච්චාරණය කරමින් අපේ අතින් ලිපි ලියවෙනවා. මොකද අපි හිතන්නේ එච්චරයි තියෙන්නේ කියලා. දැන් අපිට පහසුකම් තියෙනවා පරිගණකවල ඇනොනිම්ස් සිනොනිම්ස් පහසුවෙන් හොයාගන්න. නමුත් ගුණතිලක දවසක් ගාවට ගියාට පස්සේ ඒ පදයට පර්යාය පද 15ක් 20ක් එක දිගට කියාගෙන ගිහිල්ලා කිව්වලු අයිසේ තව තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වෙන පැති තියෙනවා එහෙනම් අපිට එතුමා ගැන බලන්න. ගම්ලතුන්ගේ නිර්ලෝභී ප්‍රකාශනයේ ඇතුලෙන් තේරෙනවා අපිට ගුණතුලක කෙබඳු කෙනෙක්ද කියලා. මහාචාර්ය ගම්ලත් පෙළගස්වලා තිබෙනවා මේ විද්වතාගේ වැදගත්කම යම් විදියකට. පළවෙනි කාරණේ මේවා කියවේ ඔබතුමන්ලා අතින් සමා වෙන්න ඕන මම කලින් කියවලා ඒ තිබෙන වැදගත්කම නැති කරනවා නෙවෙයි මේ විද්වතාට තියෙන ගෞරවය නිසාම. 1956 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජෝන් ඩන්කන් කවුලි ත්‍යාගය ලැබුණා ගුණතිලකට. 1919 දී මෙම ත්‍යාගය පිහිට වූ දා පටන් එයලත් ප්‍රථම ආසියානුවා ගුණතිලක කියලායි ගම්ලතුන් කියන්නේ. 1977-78 එක්සත් ජාතීන්ගේ පුස්තකාල උපදේශක මණ්ඩලයේ සමාජිකත්වයේ ලද එකම ශ්‍රී ලාංකික පුස්තකාලාධිපතිවරයා වීම. සමහර විට මේ ලිපිය ලියුණාට පස්සේ ඒ අධිසමාජිකත්වයේ ලැබපු අපේ රටේ පුරවැසියන් ඉන්නවද කියලා මා දන්නේ නැහැ. එංගලන්තයේ සහ අයර්ලන්තයේ පුස්තකාල සංගමයේ අධිසමාජිකත්වය ආචාර්ය උපාධි නිබන්ධයක් මගින් ලත් ප්‍රථම ලාංකික පුස්තකාලාධිපතිවරයා වීම. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා ආචාර්ය උපාධි නිබන්ධ පරීක්ෂකත්වයේ ලත් ප්‍රථම ශ්‍රී ලාංකික පුස්තකාලාධිපතිවරයා වීම. මෙන්න මේ වගේ කරුණු රැසක් පෙළගස්වන්න පුළුවන්. Federation of Library Association කියන ආයතනය ගැනයි මම කිව්වේ. එතනදී විශිෂ්ට සාමාර්ථයක් ලද උපාධි නිබන්ධයේ මාතෘකාව තමයි ඔය සුප්‍රකට ග්‍රන්ථ නාමාවලියක් සම්බන්ධ මහා නිබන්ධයකට මඟ පාදන්නේ. Bibliography of Ceylon, a systematic guide to the literature on the land, people, history and culture published in Western languages from the 16th century to the present day කියන මාතෘකාව. වෙලු පහකින් තිබෙන Bibliography of Ceylon කියන මහා ග්‍රන්ථය පරිහරණය නොකර ලංකාව ගැන කළ හැකි පරීක්ෂණයක් කාටවත් ඉතිරි වෙලා නැහැ. වැදගත් කරුණු කිහිපයකට විතරක් මම කැමති සීමා කරන්න. මගේ අදහස් දැක්වීම ඊටාම කාරුණික බිරිඳක් එක්ක බොහොම නිර්ව්‍යාජ ජීවිතයක් ගත කරපු කෙනෙක් හැටියටයි එතුමා ගැන ලියවෙන්නේ. රොස්ලින් ගුණතිලක එතුමාගේ බිරිඳ. මේ මහා වෙලුම් පහම එක අතකට පිරිනමලා තිබෙන්නේ මේ බිරිඳට. ඒ පිරිනමලා තිබෙන හැඳින්වීම පාඩයමත් හරි ලස්සනයි. පළමුවෙනි වෙලුමේ තියෙන්නේ මෙහෙමයි. මගේ මව්පියන්ගේ මතකයට සහ මහත් සෙනෙහසින් හා තවමත් නොසිඳී ඉමහත් ගෞරවයෙන් කැපිටල් ආර් අකුර තියෙන්නේ. ආර්ට කැපිටල් ආර් අකුර තමයි තියෙන්නේ රොස්ලින් හඳුන්වන්නේ. ආයලියනවා මෙහෙම වෙලුම් අංක 3 20 වසරක් පුරා මට මාර්ගෝපදේශකයෙකු මිත්‍රයෙකු හා ආධ්‍යාත්ම ගුරුවරයෙකු වූ ශාලි රාමමිත්‍රන් රංගනාදන් පුස්තකාලාධිපතිවරයෙක් හැටියට නැත්නම් මේ විෂයේ ලෝක පහළ වෙච්ච මහා පඬිවරයෙක් හැටියටයි සලකන්නේ සාමාන්‍යයෙන් රංගනාදන්. දිදුලන මතකයට සහ නැවතත් ආර්ට කියලා කැපිටල් ආර් අකුර වෙලුම් අංක 4 තියෙන්නේ මෙහෙම. එසේම නැවතත් ආර්ට මගේ ග්‍රන්ථ නාමාවලී කාරක වකවානුවටත් වඩා දුක් කරදර හා ගින්නරක් උසලුණු ලබන්නේට. ග්‍රන්ථ නාමාවලීකරණය කියලා කියන්නේ මහා කටුක ව්‍යායාමයක්.
ඊටත් වඩා අමාරුයි ඒ වගේ කෙනෙක් එක්ක යුග දිවියක් ගත කරන එක කියලා ඉයන්ම කියනවා. පරිත්‍යාගයේ අනවරත ඇසුර ලබා දීම වෙනුවෙනි කියලා ඇයට ස්තුති කරනවා. වෙළුමංක 4 ආපහු කියනවා. ඔව් ඒ කාරණේ 4 කියන්නේ. ওই විදිහට තමයි යන්නේ ඉස්සරහට. ඉයන් ගුණතිලක ජීවිත කාලයක් පුරා රැස් කරපු මෙහි එයාගේ පෞද්ගලික පුස්තකාලය පේරාදෙණිය සත්මහල් පුස්තකාලයේ ඉහළම මාලයක කාමරයක ආරක්ෂිතව තිබෙනවා. මා සති කිහිපයක්ම ඒ විශේෂ කාමරය ඇසුරු කළා මගේ පර්යේෂණ කටයුතු වලට. ඒ පොත් සම්භාරය පොත් 4000ක් 5000ක් විතර වෙන පොත් සම්භාරය සම්බන්ධව ග්‍රන්ථ නාමාවලියක් හදලා තිබෙනවා. ඒ ටික පරිහරණය කරන්න පහසුවක් අපට ඇති කරන්න මා කලින් සඳහන් කරපු A.T. Alvis මහත්මයා bibliography of H.A.I. ගුණතිලක collection කියලා. මට පෞද්ගලිකව ගුණතිලක මහත්මයා දැක නැති වුණාට අල්විස්ගේ ඇවතුම් පැවතුම් දැක්කහම ගුණතිලක ගැන හිතා ගන්නත් පුළුවන්. මට වමනා කරන පර්යේෂණ ග්‍රන්ථ සොයාගෙන දුර්ලභ ග්‍රන්ථ හොයාගෙන පේරාදෙණිය පුස්තකාලයේ බිම්මහලේ අල්විස් මහත්මයාගේ කන්තෝරුවට ගියාම එයත් අර පොත්පත් වට කරගෙන ඉන්න පින්තූරේ අර වගේමයි කියලා එකකට හිතෙනවා. මට මතකයි 1956 සංස්කෘතික පරිවර්තනය පිළිබඳව මම දුර්ලභ ග්‍රන්ථ හොයාගෙන තිබුණා පේරාදෙණිය පුස්තකාලේ. එයින් එකක් මට මතක් වෙනවා මයිකල් රොබර්ට්ස් කරපු සමරු දෙසුමක්. ඒක මම හෙව්වා පුස්තකාලයේ පොත් සොයන්න තියෙන ක්‍රමවිධි වලට. නමුත් මට ඒක ලේසියෙන් හොයාගන්න බැරි වුණා. ඒක ජේ.සී. මෙන්ඩිස් සමරු දෙසුමක්. ඒක සෙෂනල් පේපර්ස් යටතේ වෙනම තැනක තිබිලා ඉතාලම පුංචි වෙලාවකින් මට අල්විස් මහත්මයා ගෙනත් දුන්නා. එහෙම තමයි මේ පුස්තකාලාධිපතිවරුන්ගේ ජීවිතවල තියෙන විශේෂතා ඒකාතකට. ඕට ලැබිලා දීච්ච පොත්පත් අතරේ පොත් විතරක් නෙවෙයි මේ කලෙක්ෂන් එකේ තියෙන්නේ. මම හිතන්නේ වැන්ගෝ ගැන ඒ වගේම ලෝක අප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ හොඳම චිත්‍ර. ඒ චිත්‍ර ශිල්පීන් ගැන ලියවුණු පොත්. ග්‍රැමෆෝන් තැටි. ඔහුගේ ඇල්බම් එකතුවක්. ඇල්බම් එකතුවක් වෙනමම තියෙනවා එතන. ඒ හැම එකක්ම ඔබ විස්මිත වේවි ගිහින් බැලුවොත් පුදුමාකාර පිළිවෙලකට ඔහු ඒවා තියාගෙන ඉඳලා තියෙනවා. සමන් සහෝදරයා සමහර පොතක් තියෙනවා. ඒ පොත අවුට් වෙන්න දවසේ ඉන්විටේෂන් එක. ඒ පොත ගැන කියපු ග්‍රන්ථ විචාර. ඒක ගැන සමර මුද්දරයක් තියෙනම් ඒක. ඒ ඔක්කොම අර පොත ඇතුලේ තියෙනවා. ඒක ගැන යාළුවෝ එක්ක හොමාරු කරගත්ත ලිපි. ඒ කියන්නේ ඔහුගේ පෞද්ගලික දේපල පවා ඔහු ග්‍රන්ථ නාමාවලී කාරයෙක් විදියටම තමයි පරිහරණය කරලා තියෙන්නේ. ඉරුණු කැඩුණු බිඳුණු හැම පොතක්ම මැලියම් ගාලා පිළියම් කරලා අලවලා තියෙනවා. ඊළඟට පුදුම හිතෙනවා ඔහු පෑනෙන් පැන්සලෙන් ලියලා තියෙන සටහන් බැලුවහම. ඒවැය තිබෙන කොමාව, තිත් කොමාව, නැවතීමේ ලකුණ ඒ සියල්ලම ග්‍රන්ථ නාමාවලීකරණයේ තිබෙන ශාස්ත්‍රීය භාවය තමයි හැම තැනකම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහු තාම නීතිගරුක කෙනෙක් කියලා සුප්‍රකට චරිතයක්. ඔහුගේ නමේ අකුරු ලියන විදියක් තිබුණා. ගුණතිලක කියලා ඔහු ලියන විදියක් තිබුණා. ඒක එක අකුරක් හරි වෙනස් වෙලා තිබුණා නම් ඒ සියලුම ලිපි ආපහු හරවල යවලා තියෙනවා. ඒ බඳු තද ප්‍රතිපත්තියක භාෂාව ගැන සහයවතුන් පැවතුම් වල ඉඳපු කෙනෙක්. කෙසේ වෙතත් ඒ පොත් එකතු අතර තිබෙනවා ලංකාවේ අපි තාම ආදරය කරන ලෝකයේ ලේඛකයන් ලියපු වටිනා පොත්වල මුල් පිටපත්. ඔරිජිනල්ස් තියෙනවා හුඟක් ඒ එකතුවේ. ඒ ඔරිජිනල්ස් හුඟක් ලියලා තියෙන්නේ ගුණතිලකට සහ රොස්ලින්ට කියන දෙදෙනාටම තමයි අස්සම් කරලා දිලින කරලා තියෙන්නේ. ඒ වගේ ජෝඩු පේරාදෙණියේ හිටියා. විශේෂිත යුවලවල්. ඒවා හරි ප්‍රසිද්ධයි. දෙන්නත් එක්කම තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ගණනාත් රංජනී කියන්නේ ඒ වගේ යුවලක්. ඇෂ්ලි බ්‍රිජට් කියලා කියන්නේ ඒ වගේ යුවලක්. සිරි හේමමාලී කියන්නේ නැත්නම් සිරි ගුණසිංහ හේමමාලී ගුණසිංහ කියන්නේ ඒ වගේ යුවලක්. ඉතින් මේ පොත්වල එහෙම තමයි ලියලා තියෙන්නේ. එතකොට ගුණතිලකගේ 75 වෙනි උපන්දිනයට පේරාදෙණිය පොත්ගුලෙහි මහා උළෙලක් තිබුණා. අර පින්තූරේ නිරාවරණය කරලා අර පොඩි පොත් පිංචත් එක්ක ගුණතිලකගේ ප්‍රාණසම මිතුරු කලාගුරු ජෝර්ජ් කිප් ඉයන් වෙනුවෙන් ලියු පිවිසුම් දොරටුවක දිදුලන නිපුණයා කියන කවිපන්තිය හරි වැදගත්. Bright Master of Revelation කියන කවිය හරි වැදගත්. ගුණතිලකගේ ගතිගුණ දකින්න.
කේනෝ ධර්මදාස එක තැනක කියනවා දිදුලන නිදිය හෙවත් දීප්තිමත් කෝෂ්ඨාගාරය කියලා හඳුන්වන්න වටිනවා කියලා. glittering repository කියලා. ඉතින් මම මේ දෙක තැනින් කරුණු කීපයක් කිව්වේ මෙතුමාට ගෞරවය පිණිස. එතුමා සකස් කරලා තියෙන ග්‍රන්ථ නාමාවලී වර්ග ගොඩක් තියෙනවා. ඔබතුමාලා අපට ඒවා පැහැදිලි කරයි. සමහර ඒවා සාහිත්‍යයට කිසිම සම්බන්ධයක් නැති ඒවා. විද්‍යාවට සම්බන්ධ ඒවා. ඔහු හැම පැත්තෙම ග්‍රන්ථ නාමාවලී කරලා තියෙන බව පෙන්වනවා. පෞද්ගලිකව මගේ සිත් ඇදගත්තු ග්‍රන්ථ නාමාවලියක් ඒක එළිය මේසෙවල මම දැක්කක් තිබෙනවා. The April 1971 Insurrection in Ceylon, a bibliographical commentary. 1971 තරුණ නැගිටීම පිළිබඳව ග්‍රන්ථ නාමාවලියක් හදලා තියෙනවා. ඒක හදන්න ඔහු වෙච්ච මහන්සිය මට මගේ සොයා බැලීම් වලින් දැනගන්න ලැබුණා. කැරලිකරුවන් හමු වෙන්න බන්ධනාගාරවලට ඔහු ගිහින් තියෙනවා. කැරලිකරුවන් ඇඳපු ඇඳුම් පැළඳුම් පරිහරණය කරපු පොතපත් ඔහු එකතු කරලා තියෙනවා. මේ ග්‍රන්ථ නාමාවලිය විශේෂ වෙනවා a bibliographical commentary. ග්‍රන්ථ නාමාවලියක තිබෙන විචාරාත්මක කරුණුත් එක්කයි ඒක තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ග්‍රන්ථ නාමාවලිය වල තියෙන්නේ පොත්වල එකතුවක් ශාස්ත්‍රීය ක්‍රමයකට පෙළගස්සලා. මේකදී එතුමා යම් විචාරයකුත් ඉදිරිපත් කරනවා. ඊළඟට ඔහුගේ ඉංග්‍රීසි සාහිත්‍යයේ පරිහරණය කරලා තිබිච්ච පරිමාව ඔහු ලියු ලිපිලේඛන වල තිබෙන උද්ෘත වලින් දකින්න පුළුවන්. ඔහුට පේලි දෙකක් තුනක් ලියන්න බෑ ලෝක සාහිත්‍ය උද්ෘත කරන්නේ නැතුව. හැම තැනම මේ ගුණය දකින්න තියෙනවා. මේ 71 අප්‍රේල් 5 සිදු අරගලය ගැන ලියන ග්‍රන්ථ නාමාවලියේ හැඳින්වීම ඔහු අරමන්නේ කොහොමද දන්නවද? T.S. Eliotගේ මුඩුබිම එහෙම නැත්නම් වේස්ලෑන්ඩ් කියන කෘතිය පටන් ගන්න වචන දෙක තුනයි. මම හිතන්නේ ඒක හරි ප්‍රසිද්ධයි. මුඩුබිම වේස්ලෑන්ඩ් පටන් ගන්න හැටි. April is the cruelest month of the year. එතනින් තමයි පටන් ගන්නේ. අප්‍රේල් තමයි කුරිරතුම මාසය වුණේ අවුරුද්දේ. 71 කැරැල්ල සිහිපත් කරන් ඊට වඩා හොඳ ලෝක සාහිත්‍ය උද්ඝාටනයක් නැහැයි කියලායි මට හිතෙන්නේ. April is the cruelest month of the year. එහෙම. ඉතින් ගුණතිලක ගැන ලියවිච්ච දේවල් ගොඩාක් තිබෙනවා. එච්.ඒ. ගුණතිලක තමන් ඉස්මතු නෝ සාහිත්‍ය දෙවන්තයා. එයා මතුනේ නෑ. මේවා ලියලා තියෙන්නේ අයිලන්ඩ් පත්තරයට ලියවිච්ච ලිපියක්. ඉයන්ගේ රිච්මන්ඩ් අවදිය ඔගාලේ ඔබේ පාසලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් ඉයන් ගුණතිලක යම් කාලයකදී මොකද ඔහුගේ මව්පියන් අහිමිවීමත් එක්කලා අත්තම්මත් එක්ක ජීවත් වෙන්නේ. ජීවිතේ ටිකක් සංචාරික ගතියක් තියෙනවා. රිචඩ් බොයිල් සන්ඩේ ටයිම්ස් වලට ලියලා තියුණා. ඔහුට ශ්‍රී ලාංකේය විශ්වකෝෂයයි කිව්වා. They called him Encyclopedia Silenica. රිචඩ් බොයිල් ලියලා තිබුණා. ගාමිණී සෙනවිරත්න ලියලා තිබුණා ආචාර්ය එච්.ඒ. ගුණතිලක නොනිමි ගමන් කියලා. Unfinished Journeys. ඒ වගේම ඉන්දියාවේ ගෝපාල් ක්‍රිෂ්ණන් ගාන්ධි අපේ රටේ හිටපු තානාපති බොහොම සමීප ඇසුරක් තිබුණා ගුණතිලකත් එක්ක. ආචාර්ය එන් ගුණතිලක සහස් තේමාහි බල පරාක්‍රමයක් වගේ අර්ථයක් තිබුණේ ඒ ලිපියේ. An authority on 1000 themes වගේ. ඇෂ්ලි හල්පේ මහාචාර්යතුමා ලියලා තිබුණා ගෞරවනීය ඉයන්ගේ පේරාදෙනි අමිල තිලිනය කියලා. ඒ වගේම කාල් මල නුවර ජීවත් වෙච්ච මහා සාහිත්‍යදරයා කාල් මල ලියලා තිබුණා ඉයන් ගුණතිලක ශාස්ත්‍රීය වෘත්තියේ වීරයා ඉයන් ගුණතිලක hero of the academic vocation කියලා. ඒ වගේම තිස්ස ජයතිලක මහා ප්‍රාමාණිකයෙක් අපේ රටේ. එච්.ඒ. ගුණතිලක සොකී ජීවිත කාලය තුලම පුරාවෘත්තයක්. එච්.ඒ. ගුණතිලක legend in his lifetime කියලා. ඔය විදියට පොතපත ගොඩාක් ලියවිලා තිබෙනවා. මම අවසන් වශයෙන් කැමති ඔහුගේ අර මහා ග්‍රන්ථ එකතුව පෞද්ගලික පොත් එකතුවේ තිබිච්ච ඇල්බම්ස් ගැන මම ඔබලට කිව්වා. ඒ ඇල්බම්ස් වලටත් නම් තියෙනවා. එකක් තමයි Nature is a Blessing. ඒක ඡායාරූප එකතුවක්. Nature is a Blessing. දෙවෙනි ඇල්බම් එක Beauty of Nature 1 2 3 කියලා ඇල්බම්ස් තුනක් ඒක ඇතුලේ. ආයෙ තියෙනවා Humans at Work. ඒක තියෙන්නේ ඒකට අදාළ දේවල් පින්තූර විතරයි. Humans at Work කියන එකේ තියෙන ඒ જાතිය පින්තූර විතරයි. ඒකේ පෞද්ගලික ජීවිතේ පින්තූර නැහැ. හතරවෙනි එක තමයි Places of Worship. ඉතින්
ඔය විදියට. අල්විස්ගේ වර්ගීකරණය පස්සෙක දාලා මම වෙනත් වර්ගීකරණයක් හැදුවා මගේ පහසුවට. නවකතා, කෙටි කතා, කාව්‍ය, සිනමාව, සංගීතය, චිත්‍ර කලාව, සංචාරක, ඡායාරූප, චිත්‍ර, ඉතිහාසය හා පුරාවිද්‍යාව, නාට්‍ය, ශ්‍රී ලංකාව පිළිබඳ ලියවුණු ඒවා, ලෝකයේ කලා ඉතිහාසය, විචාර, පුස්තකාලය විද්‍යාව, පුස්තකාලය අධිකාරීත්වය, කොමිෂන් සභා වාර්තා මෙන්න මේ වගේ වර්ගීකරණයකට ලක් කරන්න ඕන. ඒ තරම් ලොකු විෂයපතයක් ඒ පෞද්ගලික පොත් එකතුවේ දකින්නට තියෙනවා. අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ 81 වී ඇතිව අපට අහිමි වෙන මේ ශ්‍රේෂ්ඨ පඬිවරයා තවමත් අපට ආලෝකය දෙන මහ වෘක්ෂයක් වගේ. ඔහුගේ ජීවන පැවැත්මම අධ්‍යයනය කරන්න වටිනවා. කොහොමද ඒ වගේ මහා ඥාන පාඨවයක් වගේම මහා කාර්යභාරයක් කරලා මේ තරම් අප්‍රකටව හිටියේ? ඒක පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා මම මගේ ලිපියෙන් සඳහන් කළේ ජීවන පරමාදර්ශ හදාගන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මං හිතනවා අයන් ගුණතිලක රෝල් මොඩල් එකක් එහෙම නැත්නම් පරමාදර්ශී ජීවිතයක්. එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට ඒක හිතන්නවත් බැරි දෙයක්. ඉතින් අද මේ ශාලාවේ රැස් වෙච්ච ඔබ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමන්නට කැමතියි. විශේෂ බාර අමාත්‍යවරයා හැටියට එක පැත්තකින් අනිත් අතට හුඟක් පොතපතට ආසා කරන කියවන්නෙක් හැටියට පාඨකයෙක් හැටියට අප වෙනුවෙන් මේ සංග්‍රහ කරලා තිබුණු මහා ධනය ඊතරම්ම විශාලයි. ඒ වගේම HP ගුණරත්න සොයුරාට ස්තුතිවන්ත වෙනවා මේ කලාවේ නිමග්න ජීවිතයක් සිංහල භාෂාවෙන් මේ විදිහට පළ කිරීම ගැන සහ ගුණතිලක පිළිබඳව පුංචි විවරණිකාවක් ඇතුළත් කරන්න ඔබේ පොතට මට දෙදීම පිළිබඳව නැවත වතාවක් ජාතික පුස්තකාලයට හිස නමමින් නිහඬ වෙනවා. එච්.අයි. ගුණතිලක මතකය දිනේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්